Neb! Captain Hardy! Neb! Neb! ඔයා මාව බේරුවා. සිහිය නැති වුණා කියලා මං හිතුවේ. එතකොට පේනලට ගොඩක් දුර කැප්ටන්. කොහොමද බේරුවේ මාව? අපි නෙමෙයි බේරුවේ කැප්ටන්. ඔයාමයි බේරුනේ. නෑ. එහෙම වෙන්න බෑ. තුවාල නෑනේ කැප්ටන්. නෑ මට හොඳයි. හුඟක්ම. එහෙනම් අපි යමු දැන් අනිත් අය හොයාගෙන. ඔක්කොම ඉන්නවා? ඉන්නවා කැප්ටන්. ඒක හොඳයි. හුඟක් සුභාරංචියක් ඇත්තට. පිට වෙන පාරක් තියෙනවා. එහා පැත්තේ. හොයාගත්තේ දැන් මම වන්දමත් තරන් එනකොටයි ඔයාලව දැක්කේ. ගිනිමැලේ පත්තු කළේ වද? එහෙමනම් කවුද? ස්කොට්ලන්තයට වඩා හොඳයි. යොත් දානකොටම මාළු හො වෙනවා. අද රැට් නම් කොහොමටවත් පරාද වෙනවා බඩකින්න. අමු මාළු නම් කන්න බෑ වරල් ඒ කෑවෝ. පිනන්නත් පුළුවන් වෙයි. අපේ අය නම් කියලා තියෙන්නේ මට රසෙන් අඩු නම් ගොඩාක් ගුණයි කියලා. ඇත්ත. අපේ ආච්චි මට කියලා තියෙනවා කොඩ්ලිවර් ඔයිල් හැම උදේම. තාත්තා! තාත්තා! ගින්දර හොයාගෙන. නෑ අම්මාලු කන්නේ දැන් මිස්ටර් ප්‍රෙන්ක්‍රොෆ්ට්. තවත් කවුද ඉන්නවා? තාත්තා! මේ ඉන්නවා කැප්ටන්! අනේ කැප්ටන්! නෑ වෙන්න බෑ. මිනිහා දක්ෂ පිනුම්කාරයෙක්. අතම්ම දෙකක් යා මුද හිටියේ. ස්තුතියි. රසයි. ඉතින් කැප්ටන් කියන්න. අන්තිම වෙලාවේ මතක් වෙනවා මම මුහුදේ යටට ගිලුණා වගේ. වෙන මොනවද? එලිසබෙත්! දරුවන්ට කියන්න මං ජීවත් වෙන බව. අන්න එහෙමයි උනේ. ඊට පස්සේ මං හිටියේ ගුහාව ඇතුලේ ගිනි ගොඩක් ළඟට වෙලා. කැප්ටන් හාඩින් දන්නවද මෙහි විශාල මුහුදු සත්වෙක් ඉන්නවා කියලා? මට ඒක හොද්දටම විශ්වාසයි. ඔයාව බේරගත්තේ ඌ කියලා හිතනවා නම් ඒක මහ පුදුමයක් මට. පුදුමයක් ඇත්තටම. ඔව් ඒක පුදුමයක් ඇත්තටම. ඔයා හරි. කොහෙන්ද ආවේ ගින්දර? පත්තු කරන්නේ නැති ඔයයි. එහෙනම් ආයෙත් සිහි නැති වෙලා. මිනිස්සුන්ට අමතක වෙනවනේ හුඟක් දේවල්. ඒක වෙන්නේ නැති. මල් ළඟ ගිනි කූරක් වත් නැතුව කොහොමද? ගින්දර කොහින්ද? ඉවර ඇති කිනකුරු. හොඳයි තිබුණයි කියමු. නැති වුණත් දන්නේ නැහැ ගිලිච්ච වෙලාවේ. එහෙනම් කොහොමද ගින්දර ආවේ? මේ වගේ දේවල් ගැන පස්සේ දැනගන්න පුළුවන් වෙනවා. ඊට කලින් ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න. විසඳන්න බලනවා. අපට ඕන වුණේ ඒකයි. ඔයාම විසඳන්න මේවා කැප්ටන්. මුලින්ම හොයාගන්න වෙනවා කොහෙද අපි මේ ඉන්නේ කියලා. ඔයාව බේරගන්න විදියක් මෙයාලා හොය හිටියේ. ඔව්. සූතියකට. කොඩබැස්සේ මහද්වීපයකට නම් හොයන්න වෙනවා මිනිස්සු ඉන්නවද කියලා. මාත් හිතුවේ ඒක ගැන තමයි. ඊන බලබලා හිටියේ මං නාන්න හොඳට මෙහෙන්. දැන් දෙකොටසකට බෙදෙනවද? එක කට්ටියක් මෙතන ඉඳන් නවාතැන් හදලා හොයනවා කෑම. අනිත් අය කන්ද නැගලා මිනිස් වාසයක් තියනවද කියලා බලනවා. මේ හමුදාව නෙමෙයි කැප්ටන්. ජැක්, පරිදි කතාවක්. පිළිපදින්න බෑ ඔයා කියන. අපි හොඳින් හිටියා ඔයා මලවුන්ගෙන් නැගිටින්න කලින්. ඔයා හරි පෙන්ක්‍රාෆ්ට්. මං ඉංජිනේරුවෙක් විතරයි සොල්දාදුවෙක් නෙවෙයි. මං අනදුන්නා හොඳටම ඈත්ී දැන් නම්. ඔයාම කියන්නේ මොකද්ද අපි දැන් කරන්න ඕනේ?
හදමු ප්ලෑනක්. මුලින්ම අපි බෝට්ටුකුත් හදාගෙන වරායක් හොයාගෙන පිට වෙලා යනවා. හදමු ඒක කලින් එකට වඩා හොඳට. චැක් ආයුධනය අපිට. මම නම් කැමති නගින්න කඳු මුදුනටම. ඒකට තකමැතිද? හොඳ අදහසක් කැප්ටන්. ඒත් තනියම නෙවෙයි. එකයි යන්නන්න එප. මාත් කැමති ඔයාලත් එක්ක එන්න. ඉඩ දෙනවා නම් මිසිස් පැන්ක්‍රොෆ්ට්. දැන් ඔයාලට සනීපනේ මිස්ටර් ස්පිලිට්. වැඩි මාංශ වෙන්න එපා. බය වෙන්න එපා. මේගොල්ලෝ මම බලා ගන්නවා. හොඳයි. හාඩින් මෙබ් ස්ප්ලිට් කන්ද නගිනවා. හර්බර්ට් මමයි කැම හොයන්න යනවා. මම මොකද කරන්නේ? විදියක් නෑ ගොතන්නවත් මට. ගිනි ගොඩක් ගහන්න චුවානා. ඒක මහන්සි වැඩක්. ගින්දර අතරමන් නොකර බේරාවේ ඔක්කොම ලව. අපිට පාර කියාවේ දුම. පුතා යමු දඩේමේ. ජැක්. දන්නවනේ හර්බර්ට් සතුන්ට කැමති. දැන් දන්නවා එයා ජීවත් වෙන්න ඕන විදිය. හැමදාම මාළු කන්න බෑ. හේ බැරි හැමදාම. මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කිරීමේ පළමු වැඩපිළිවෙල. ඒගොල්ලෝ වටා පිටාවේ තියෙන දේවල් අත්හදා බලලා අඳුරගන්න එක බලා ඉඳීම හරිම වැදගත්. ඒ වගේම ලස්සනයි. එයාලා කරන ඔක්කොම දේවල් දිහා බලාගෙන ඉන්නව විතරක් නෙවෙයි, එක එක අත්හදා බැලීම් වලටත් යොදා ගන්න බවත් එයාලා දන්නේ නැහැ. පරීක්ෂණවලදී වෙන දේවල් ගැන සමහර විද්‍යාඥයෝ දුක් වෙනවා. මෙතෙන්දිත් භයානක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් මං ඒව ගැන හිතන්නේ නෑ. හැම එකටම වඩා බලවත් පරීක්ෂණ පටන් ගන්න ඕනේ. දැක්කද? ගන්න මේක. මම හරියට ඉලක්කයට විදින්න. එක සැරෙන්ම නැත්තම් උදුවාවි. බලන් ඉන්නේ ඇයි? මොකද වෙලා තියෙන්නේ? ලේසි ඉලක්කයක් නේ. බඩගින්නේ මැරෙන්න දෝනේ. සමා වෙන්න. තාත්තා. දැක්කද? කොහෙද මේ ඉන්නේ? මට පේන්නේ නටබුන් වගේ. කවුරු හරි ඉඳලා තියෙනවා මීට ඉස්සර. නෙවෙයි වගේ වැඩි ඈත. වටේටම සලකුණු තියෙනවා. ඒවයි තේරුමක් ඇති? දන්නේ භූමිකම්පාවක්ද? ගල මේ විදියට හැරිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න පුළුවන්. මොනවත් පේන්නේ නැහැ. මට පේන්නේත් නැහැ. යන්න ඇතුළට. ආපහු ගිහින් පන්දමක් කරන් આવොත් හොඳයි. ඇතුළට ගිහින් බලමුද තාත්තේ? අනතුරුදායකයි ඒත් යම්.
ලුණු රසයි. මට තිත්ත වෙලා. මොකද්ද මේක? අල්තාරයක් වගේ පේනවා. ඔබ අපි පොසත්. අපි ගොඩක් පොසත්. රත්තරන් කියලා හිතනවද? මටත් පේන්නේ වගේ. තාත්තේ. මොකෙක් යටකටුද? කවුරුවත් එන්න කලින් මෙතනින් පැනගන්න එක තමයි හොඳ. දුවමු හබට් දුවමු. යන්න බෑ. මෙහි එක එක જાතිය සත්තු ඉන්න පුළුවන්. සද්ද නොකර යම් මිස්ටර් ස්ප්ලිට්. සද්ද කළොත් පාඩුයි. අපට විවේකී වුණ. කළුවර වැටෙනවා. යන්න බැරි වෙනවා ඊට කලින් අපිට. පේන තරම් උස නෑ වගේ. මුදුනට තව ටික දුරක් තියෙනවා. අපි ඉක්මන් කළොත් ගිහින් එළිය වැටෙනකොට. ඇත්තටම හරින් ගමක් තිබුණොත් ඒ පැත්තේ මම යනවා ඒගොල්ලන්ගෙන් උදව් ඉල්ලගෙන. නාන්නද? හොඳ අදහසක්. ඔයා මාව පුදුම කළා හාඩින්. මං හිතුවේ නෑ පෙන්ක්‍රොෆ්ට් යටත් වෙයි කියලා. යටත් උනේ නෑ මං. එයා නායකයෙක් නෙමෙයි. හිතේ ඇති එයාගේ නම්. එයා හිතුවත් හිතුවමයි. හිතුවම්මයි. මෝඩයි වගේ. කවුරු හරි බලන් ඉන්නවා වගේ කැප්ටන්. ඔයාටත් එහෙම හිතෙනවද? හිතෙන්නේ නෑ එහෙම. සැකයක් ඇත්තම නැද්ද ඔයාට? සැකයි. මතකයි. මගේ ඇස් දෙකට දැකපුවා. මට තේරුණා මම මූදේ කිලෙන බව. මම මූදේ යටටම කිලුණා. ඒත් එක්කම ලොකු සත්‍යයක් එළියකුත් ආවා. එළිය මතකයි. කොළ එළියක්. ඉතින් ඒක මොකක් කියලා හිතනවද? දන්නවා මේකේ තේරුමක් නෑ නේද? ඒ තියා තමයි මාව බේරලා අර ගුහාවට ගෙනිච්චේ. අර ගින්දර පත්තු කරෙත් එයා තමයි. ඉතින් යා මිනිහෙක් නම් කැප්ටන්
ඉතින් ඇයි එයාව නොපෙනෙන්නේ? මට නම් මේ කිසි දෙයක් හිතාගන්න බෑ. ඔය මහතුරුන්ගේ කතාව ඉවර නම් මෙහාට ආවොත් හොඳයි. අර පේනවද අතනින්? දුමක් මතුවෙනවා පොළොවෙන්. එක සැරයක් මේ කැරිය නේද? ආය අරින්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්ත කොහේ හරි යතුරක් ඇති. මං කැමති නෑ මේ වගේ තැන්වලට පැනගන්න ඕනේ ඉක්මනට. මෙතන බලමුද? තියෙනවද මොනවද? නෑ වගේ. පරිස්සමින්. මොකක් හරි ආවුණා. ඔබට මෙන්න කැවනෑනේ යන්තම් බේරුණේ. වාසනාව ඔයාගේ එක සැරයක් දෂ්ට කළා නම් ඉවරයි. හොඳයි. දොර අරගන්න බැරි වුණොත් හරම උමගක්. කවුරුවත් බලන් ඉන්නවද මන් දිහා? මේක හරියට අපායක් වගේ. මම මැරිලා අපායට ගිහින්වත්ද? ඒ වගේ හිතෙනවා. ගිනි වතුර වුණත් නානවා. නාගෙන එන්න උණු වතුරෙන් මං. සීතලයි එවුල්ලනවා. එහෙනම් එනවා. ඔයා නම් කවදාවත් ඉස්කෝලේකට ගිහින් නෑ හාඩි. එහෙම කළා හැමදාම උදේට දඩුවමක් විදියට.
මිස්ටර් ස්පිලිට් තාගන්න එන්න හොඳ වතුර ටික ආයිත් ලැබෙන්න අයින් වෙනවා. මොකක්ද කිව්වේ මං කිව්වේ පීනල එනවා. මිස්ටර් ස්පිලිට් මොකද වෙන්නේ? මිස්ටර් ස්ප්ලිට් එනවා. පීනල එනවා. මොකක් වෙනවද මෙතන? මම යනවා උදව්වට. මේබ් ඔයාට උදව් කරන්න බෑ. මිස්ටර් ස්ප්ලිට් පීනන්න. ඔයාට පුළුවන්. ගොඩට එන්න. ආන්න එහෙම. මොකක්ද එතන උනේ? මොකක් හරි මාව ඇදලා ගත්තා මාව මිරිකුවා හුස්ම ගන්න බැරි වුණා මට කොළ පාට එළියක් දැක්කා ඊට වඩා මොනවද මතක නැහැ එක පාටම නිදහස් වුණා දැක්කේ නැහැ හොඳට ඒගොල්ලෝ හිටියා ගොඩාක් කොළ පාට එළියක් දැක්කා. අර බලාගෙන කැප්ටන් මේ සතාමද කලිනුත් දැක්කේ ඔයත්? ඔව් ඔයත් දැක්කද? යාන්තමට දැක්කා. දිලිසෙනවා. කොළ පාට එළියක්. අපි යමු. ඇති දැන් ටික විවේක ගන්නවා. හරි මහන්සි. මෙතනින් අපි යනවා හර්බර්ට් පොරොන්දු වෙනවා. අර මුවා මැරුවේ නැත්තේ ඕන කමින්. දන්නවා. ඇහුණද? මං මැරුවා. එනකොට බැලුන් එකෙන්
ඔයාව මරන්න හැදුවා. කොකා ගැස්සුවා. ඕන උනේ යා නවත්තන්න. මං මැරුවා. මැරුවා තාත්තා. දැන් ඒක හරි. හිතන්න එපා ඒ ගැන ආයෙත් ඔයා. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එයා මැරුවා. එහෙම නොකළා නම් දැන් මම මැරිලා. මං ඔයා වුණා නම් මං කරන්නෙත් ඒකමයි මගේ පුතා. දන්නවනේ හර්බර්ට්, ඔයයි මමයි වෙනස්. ඒකට වරදක් නැහැ. ඔයා හුඟක් වෙලාට අම්මා වගේ. කැමති මං ඒකට. අම්මා හරි හොඳ කෙනෙක්. එයාගේ හිත ගොඩක් හයියයි. මටත් වඩා. වත් ඒ වගේමයි. ඔය ඇත්තද තාත්තා? ඔව්. ඔයා වගේ පුතෙක් ගැන මං ආඩම්බර වෙනවා. කවදා හරි මෙහෙන් යනවද? ඔව් ඉස්සෙල්ලම මෙතනින් යන්න ඕනනේ අපි. කොහමද දැන්? ටිකක් හොඳයි. ස්තුතියි. හොඳයි. අපි දැන් යමුද? යමු මේ පැත්තෙන්. ඔව් ඒ තර පැත්තෙන් ළඟයිනේ. යන්න පුළුවන් වේද අපිට ඇත්තටම? ඔව් පුළුවන් හිතුවොත්. එහෙමනම් යමු. හරි යම්. අන්න මොකක්ද වුණා? මොකක්ද? මහන්සි වගේ ස්ප්ලේට්. ටිකක් යමු. හරියයි. හරිම ලස්සනයිනේ. මුළු දූපතම පේනවා. ඒ හින්දා මට බය ස්ප්ලිට්. ලස්සන ඇතුලේ গুপ্ত බවක් තියෙනවා. දූපත? ඔව්. කනගාටුයි නේ. මං හිතන්නේ මහද්වීපයක් ළඟ තියෙනවා. ඇත්ත. තව ටික වෙලාවක් ගියාම අපට හම්බ වෙන්න පුළුවන් මිනිස්සු ජීවත් වෙන තැනක්. මටත් හිතෙනවා. කන්ද උඩටම නගිමු. ගොඩක් පෙනෙවි එතකොට. ඇයි ස්ප්ලිට්ගේ හොට්ලෙට්? ඒක ඇත්ත. මං ගානේ රැකෑම. සංග්‍රහ කරනවා හොදට හැම දෙයක්ම කමු. හැබැයි මාළු නැතුව. මූද විතරයි කැප්ටන්. ගොඩබිමක් පේන්නේ. මේක හීනයක් වගේ. කවදාවත් අපිට මෙහෙන් යන්න බැරි වෙනවා. එක වෙලාවක සිවිල් යුද්ධයක ඊළඟට ලෝකයේ අනිත් පැත්තේ දූපතක හිතන්න තමාරුයි. මොකක් වෙයිද කියන්නේ දැන් කැප්ටන්? කලබල වෙන්න එපා නේබ්. කල්පනාවෙන් ඉමු. නගරයක් හමු වෙනවා. දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. ලොකු දූපතක් නේ. තව ඇවිදලා බලනවා. හාඩින්! හාඩින්! බලන්න මෙහෙට ඇවිත්! භූවිද්‍යාඥයෙක් නෙවෙයි. ඒත් මං හිතන්නේ මේක මේ මොකද්ද? ගිනි කන්දක්. ගිනි කන්දක් හින්දාම මේක ලොකු විනාශයක් සිදු වෙලා තියෙන බව පේනවා. අපි ඉන්නේ ගිලිකන්දම් මුදුනේ එහෙමනම්. ඔව්. ඒත් ඒක පරණ එකක්. මේ මොකද වෙන්නේ? මේ මොකද වෙන්නේ?
මොකදුනේ හෙළුණා භූමිකම්පාවක් භූමිකම්පාවක් ඒකෙන් ගුහාවේ දොර ඇරෙනවද තව හාරමු මොකදුනේ ඔළුව රිදෙනවා ගොඩක්ම මගේ මටත් හරි නෑ දැන් හරිද ඔව් අමුත්තක් දෙනෙනවා ඇඟට කවදාවත් වෙලා නෑ මෙහෙම මේ හිර වෙලානේ හිටියේ අපි මැරෙයිද කියන්න විවේක ගන්නකො ටිකක් මොකද මීට වඩා හරන්න බෑ ඔබට මේක කළු ගලක් මෙතනින් අපට යන්න බැරි වෙනවා මොකද්ද කරන්නේ දන්නේ අනිත් අය හොයන කලින් නෙවෙයි අපට එයාලා දන්නේ මෙතන ඒක ඇත්ත මේක ගලක්නේ කලින් ලැබුණා නැති වෙලා තිබුණේ වටිනවා ජෙට් ගලක් හවට් මට සමාවන්න ඔයාගේ වැරද්දක් නෙමෙයි මමනේ එක් කරන් ආවේ මං කැමති වුණානේ ඒකයි වරද කැමති නොවෙන්න තිබුණේ තාම මැරුණේ නෑනේ මොකක්ද ඒ පාර අරක ආයිමත් ඒක යනවා රොබර්ට් කොහොමද ආවේ එන්නත පීනගෙන මේ ලුණු වතුර මතකනේ ඇත්ත මුහුදින් එන්න ඇත්තේ උමගක් යටින් ඔව් එයා ඇතුළට ආව වගේම අභියන් එළියට ඔය කියන්නේ පීනගෙන යන්න ඕනේ කියලාද ඔව් මෙහින් මූදට ඒත් ඒක ඇතුලේ මේ වෙලාවේ නොගියොත් නම් මැරෙන්න වේවි හුස්ම හිර වෙලා හිතාගන්න බෑ රොබර්ට් හරි එහෙනම් ඉඳිමු එකට මැරෙමු ඕවා ඉගෙනගෙන තින්නේ ජෝන්නකින් කියන දෙයක් කරන්නම් ඔන්න
මොකද්ද මේ? කරදරයක් වෙලා වගේ. ගැහණු දුමක කෑල්ලක්. කිනිමලේ නිමිලා. තාම රස්නේ කැප්ටන්. ඔක පත්තු කරන්න නෙබ්. මිසස් ප්ලීට්. හොයමුද? ඒක හොඳයි. නිදානේ දාලා යන්න හිතෙන්නේ ආයෙත් ඉතින් එන්න පුළුවන්නේ? අත ළඟින් ඉන්න ඇහුණද? හරිද? හරි ඒත් කල්පනාවෙන් ඔන්න Pencroft! Herbert! Mrs. Pencroft! Oh man! මිසස් පෙන්ක්‍රොෆ්ට් කරදරයක් නැහැනේ. මං හෙව්වේ ජැක් පයි හර්බර්ට් අය යාලා නෑ. තාම ආවේ නැහැ. නෑ. රෑ ඉඳන්ම නෑ. ස්පිරිට් මේ ජොයානා පෙරටව යන්න. මං ගිහින් හොයාගන්නම්. මිසිස් පෙන්ක්‍රොෆ්ට් ආයෙත් පාරක් මට ඔයාගේ සාතු සේවය ඕන කරනවා. 99න් බේරුණේ සතෙක් මව හීරුවා. භයානක කතාවක් තියෙනවා කියන්න. ආපහු යන්න ඕනේ. මෙච්චර දුර ඇවිත්. යන්නේක හොඳයි මේ. යන්නේ ඉදිරියට මේ යමු. කැප්ටන් එනවා. නෑ සලකුණක්වත්. දුක් වෙන්න එපා. ආපහු එයි නෑවිත් ඉන්න විදියක් නෑ. දූපතත් විශාලයිනේ. එනවා ඇති කිසි දෙයකට බය වෙන්න එපා. සද්දයක් එනවා වතුරේ. අපි බේරුණා. නේද තාත්තා? ඔව් මගේ පුතේ. හරි පුතා. ජැක්! දෙයනේ මොකද වුනේ? හර්බර්ට් නිදානයක් ගෙනාවා. ඒක රත්තරන්. අපි බෝට්ටුවක් ගමු. ඔයාට ඕනද? ස්තුතියි හර්බර්ට්. මේක තමයි මට ලැබුණු වටිනම දේ. මේක හදන්න ඇත්තේ හොඳ වැඩකාරයෙක්. දූපතේ යාලා තාම ඇද්ද? දූපතේ මාත් හිතනවා පෙන්ක්‍රොෆ්ට් විශාලයි. ඒත් ඇත්තටම දූපතක්. ප්‍රධාන ගොඩබිමෙන් එහා ඉන්නේ. බෝට්ටුවක් හදමු. ආයුධ ඕනේ නැහැ. තාම දැක්කේ නැහනේ. අපි ඉන්නේ සාගරයේ වගේ පැසිෆික් කියන. මිනිස්සු නැති තැනක්? කියන්න බෑ හරියටම හොයාගත්ත දේවල් නිසා. අර ගුහාව මොකක් වුණත් හුඟ කාලයකට ඉස්සරලා අතහැරලා දාපු එකක්. දූපතේ ඉන්නේ අපි විතරයි. අපි සතයෝ. දැක්කදායි. අපි එළියට ගෙනාවේ යා.
ඔව් ඒක ඇත්ත. අපිව සෝදිසි කරනවා ඇති. මොකක් හරි දෙයකට. ගොඩාක් දේවල් වෙලා වගේ. ඒවා ඔක්කොම එක සමානයි. මුහුදු සත්වයා පුදුමයි යා ගැන. මතු වෙනවා නියම වෙලාවට. තියෙනවද නියම වෙලාවක් බලන්න? තාම හිතනවා. මේ දූපතට ඇවිත් දවස් 3ක්වත් නෑ තාම. ඒ සතා තමයි බේරුවේ මාවයි කැප්ටන් හාඩින්ග්වයි. ඒ වගේම ඔයාගේ ස්වාමියාවයි පුතාවයි. මට තමයි වුණා නම් පොඩ්ඩක්වත් හරි තුවාල උනේ. ඇත්තටම මේ මුහුදු සත්වයෙක්ද? කවුරු වෙන්න පුළුවන්ද?